උදේ ස්ටාර්ට් කරපු ගමන් පිස්සෙක් වගේ මාව රේස් කරන්න එපා. යට තියෙන ඔයිල් උඩට එන්න කලින් කැරකුණොත් මගේ පිස්ටන් රින්ග්ස් ගෙවිලා ගිහින් ඉක්මනටම එන්ජිම ඕවර්හෝල් කරන්න වෙයි. වාහනේ නැවැත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදින්න කලින් මාව P එකට දාන්න එපා. පල්ලමකදී වාහනේ මුළු බරම ගියර් බොක්ස් එකේ පාකින් පින් එකට ආවොත් ඒක කැඩිලා ගියාම ලක්ෂ ගාණක් දීලවත් හදන්න බැරි වෙයි. හැරෙන්න මීටරයක් තියෙද්දි එකපාරට මාව දාලා පාර යන අනිත් අයට වද දෙන්න එපා. මීටර් 50කට කලින්වත් සිග්නල් එක දාන්න පුරුදු වෙන්න. ගියර් එක මාරු කරාට පස්සෙත් කකුල මගේ උඩින් තියාගෙන යන්න එපා. මාව බාගෙට පෑගිලා ක්ලච් ප්ලේට් එක පිච්චිලා ගියාම කන්දක් නගින්න ගියාම වාහනේ පස්සටම යාවි. කවදාවත් ඩිකියේ තියෙන මගේ හුලන් තියනවද කියලාවත් ඔයා බලන්නේ නැහැ නේද? මහ රෑයක පාර මැද ටයර් එකක් ගියපු වෙලාවට මාව එන්දියට ගත්තම මමත් බැහැලා තිබ්බොත් ඔයාට දෙවියන්ම තමයි සිහි වෙන්නේ. දුර ගමනක් යන්න කලින් මගේ මූඩිය ඇරලවත් බලන්න නැතුව යන්න එපා. කූලන්ට් අඩුයි නම් මගේ ඕවර්ෆ්ලෝ බෝතලේ ලෙවල් එකවත් බැලුවේ නැත්තම් පාර මැද දුම් දාගෙන තමයි ඔයාට ඉන්න වෙන්නේ. දුර ගිහින් ආපු ගමන්ම එන්ජින් ඔෆ් කරලා මාව එකපාරට නිවෙන්න අරින්න එපා. මගේ ඇතුලේ තියෙන ඔයිල් ටික කර වෙලා බේරින් හිර වුණාම අලුත් ටර්බෝ එකක් තියන්න ඔයාගේ පර්ස් එකම හිස් වෙයි. උදේට එන්ජිම ස්ටාර්ට් කරන්න කලින් මාව ඇදලා බලන්න කම්මැලිද න? පල්ලං වල නැතුව තනිතලා බිමක තියලා මගේ ලෙවල් එක බැලුවේ නැත්තම් ඔයිල් නැතුව එන්ජිම සීස් වෙලා තමයි නවතින්නේ. හන්දියකින් කෙලින් යන්නයි වහිනකොට යන්නයි මගේ ඩබල් සිග්නල් දාන්න එපා මිනිස්සයෝ. මාව හදලා තියෙන්නේ වාහනේ කැඩිලා පාර අයිනේ නැවැත්තුවම විතරක් දාන්න කියලා තාමත් දන්නේ නැද්ද? මගේ රබර් එක ගෙවිලා ගල් වෙලා තියෙද්දි තවදුරටත් මාව වැඩ කරවන්න එපා. අලුත් වයිපර් දෙකකට ලෝභ වෙලා ලක්ෂ ගාණක් වටන වින්ඩ් ස්ක්‍රීන් එක සීරුවාම ඔයාට තරු පෙනෙයි. රෝදේ දිහා නිකන් බල්ලා හුලන් තියනව නේද කියලා හිතාගෙන පදින්න එපා. මගේ ප්‍රෙෂර් එක අඩු වුණාම ටයර් එක පැත්තකින් ගෙවිලා ගිහින් පෙට්‍රල් පිච්චෙනකොට ඔයාට අඩන්න තමයි වෙන්නේ. හැමදාම දූවිලි පාරවල් වල ගිහිල්ලත් මාස 3කට සැරයක්වත් මාව සුද්ධ කරන්නේ නැද්ද? මම බ්ලොක් වෙලා එන්ජිමට හුස්ම ගන්න බැරි වුණාම වාහනේ තෙල් කරන එක බිඳුවටම බහිවි. AC එක දැම්මම කුණු ගද එද්දිත් මාව ගලවලා සුද්ධ කරන්න හිතෙන්නේ නැද්ද? මම දූවිලි පිරලා බ්ලොක් වුණාම AC එකේ හුලං එන්නෙත් නැහැ. ඔයාට ලෙඩ හැදෙන එක නවත්වන්නත් බෑ. දවල්ට කාර් එක අවුවේ නවත්වද්දි ඉස්සරහා වීදුරුවට සන්ෂේඩ් එකක්වත් දාන්න කම්මැලිද? මම වේලිලා ඉරිතල්ලා ගියාම ලක්ෂ ගානක කාර් එකේ ඇතුළ හරියට පරණ ලොරියක් වගේ වෙයි. ඒ ළඟට ඔනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.